මොනාද මෙතර වෙඩ්ඩේ අපට හිතාගන්නත් බෑ මේ දවස්ටිකේ මොනාද ඔන්ලයින් අපි දකින්න කියලා ඔයි සෝපන්ලි අර ෆේස්බුක් ගරුප් සුත්තීරවා කියන්නේ මොනාද මෙතර වෙන්නේ අරප්ප අපිගේ ළමයිට මේ රටේ සේෆ් වෙන්න බැරිනම් කොයිද සේෆ් වෙන්න පුළුවන්න්නේ අපිගේ අම්මලට පවවාගේ බවා ඉපදුනේ ලයිකිව බෝන් එක ලොට්‍රිය එකක් වගේ අරපේ එක පොඩි දෙයක් නෙමෙයි හැබේ අපේ රටේ ඇක්ෂලි මේක සෑන්ඩ වෙනවා වගේ අපේ NCPගේ ලොග් වෙලා තියෙනවා 5000කට වඩා චයිල්ඩ් අබියුස් කම්ප්ලේන්ට්ස් අපගේ පලාස් දෙකේ දෙක අවුරුත් 10 අරඩෙන් 8,000 කම්පලේන්ස් වෙලා තියෙන ඇති ඇබැයි පේන විදියට තාමත් හරිය රිපෝට් වෙන්න බලනනේ කොච්චර දේවල් වෙනවද කියලා ඔච්චර ඕපන්ලි මේක වෙන්නේ සච්ච ජරා දෙයක් අර අපි මේක පොඩ්ඩක් දන්න ඕනේ උනේ එක්කෙනාට දැන්වත් එක්කෙනෙක් මොනාරි වෙනවා හැබැයි අර බලාගෙන හිටිය කට්ටියට මුකුත් වෙලානේ අර මේක ෆැමිලි කන්ට්‍රි එකක්වා දන්නනේ අර අපි කට්ටිය හරි හොඳ කට්ටිය අර අපිට හිතාගන්න බෑ මේක මේ වගේ දේවල් වෙනවා කියලා කට්ටිය ගෙදරවල් ඇතුලේ හැබැයි මොනාද මේ ඉමීඩියට්ලි මේ වගේ දේවල් දකිනකොට මේ 1929 නම්බරකට කෝල් කරලා National Child Protection Authority එකට කෝල් කරලා ඒක ෆ්‍රී ප්‍රූෆ් උත් ඕනේ ඔර ලෝයර් කෙනෙක් උත් ඕනේ ෂුවර් වෙන්නත් ඕනේ ඔය සස්පිෂන් විතරයි ඕනේ ඒගොල්ලන්ට කෝල් දෙන්න ඒක තමයි ඒගොල්ලගේ ජොබ් එක ඔය දෙවෙනි එක වික්ටිම් කෙනෙක් නැත්තම් ළමයි කවුරුත් රිපෝට් කරනකොට බිලීව් කරන්න ඒගොල්ලෝ කියන දේ ඒගොල්ලෝ ඩවුට් කරන්න එපා පළවෙනි පාර ඉමීඩියට්ලි බිලීව් කරන්න පස්වෙනි පාර එනකන් ඉන්න එපා ආන්ටි තුනකින් කතා කරලා හාලා ඔක්කොම ටික චෙක් කරලා වැඩක් නැහැ ළමගේ ෆියුචර් එක කාලා තියෙන්නේ අපි සෑහෙන මේ කන්ට්‍රි එකේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා අපි මේක ට්‍රෙන්ඩ් එකක් කරමු ඉමීඩියට්ලි රිපෝට් කරන එක ඉමීඩියට්ලි චෙක් කරන එක ඉමීඩියට්ලි ළමයව බිලීව් කරන එක ඕන වික්ටිම් බිලීව් කරන එක අපි මේ ට්‍රෙන්ඩ් එකක් කරමු දැන් අනිත් සෙට් එක මොකට ෂේම් නැතිනාට මචං මොනවද මෙතන වෙන්නේ අර වගේ අම්මා ඉස්සෙල්ලා ඔයාලට බියුටිෆුල් ලයිෆ් එකක් දුන්නා ඊට පස්සේ වගේ මල්ලි නැත්තම් අයියා නැත්තම් නංගි නැත්තම් අක්කා ඔයාව ට්‍රස්ට් කරනවා ඔයාට ඩියුටි එකක් තියෙනවා ඒකත් එක්ක ඔයාට රෙස්පෙක්ට් නැත්නම් ඔයාටවත් රෙස්පෙක්ට් නැත්තම් ඒගොල්ලෝටවත් රෙස්පෙක්ට් එක නැද්ද ඔයා කවුද ට්‍රස්ට් කරන්නේ යන්නේ මේක ඉවර වෙලා ගොඩක් කට්ටියට පොඩි කාලේ නරක දේවල් වෙනවා ඒකත් එක්ස්කියුස් එකක් නෙමෙයි ඔයාට මේ වගේ ඇවිල්ලා මේ වගේ ඕන එකක් කරගන්න ඔයා සයිකල් එක මේ වගේ කන්ටිනියු කරන්න යනවද ඔයා හදාගන්න ඇට්ලීස්ට් ඔයා හදාගන්න ඔයාගේ ඇතුලේ තියෙන දේවල් වැරදි දේවල් damn guys we need to get our shit together call the NCPA child protection hotline 1929 or police emergency is 119 if you're a kid watching this ඔයාලා මේක නම් ඔයා මේක බලනවා නම් මොනාරි ඔයාට වෙනවා නම් ඔයාගේ වැරද්ද මේක නෙමෙයි and තව එක්කෙනෙක්ට කියලා කියන්න ඩල් කෙනෙක්ට කියන්න මේක ඔයාගේ වැරද්ද නෙමෙයි